ඒක හරි දෙයක් කියන්න ඕනේ නේද? හ්ම්. ආ අතට මේ සිත පාලනය කරගන්න බැරි කමටනේ මේ දේවල් වෙන්නේ නේද? ඕවට ඇඩික්ට් වෙන්නේ ওই දේවල් වල බිග් බැච් වල ගොඩක් මේක තියෙනවා. අතට ආර සුමංගලේ පාන්දුරේ ළමයි ගොඩාක් බොන්න පුරුදු වුණේ බිග් බැච් වලින්. පන්තියේම වගේ මම හිතන්නේ ඔකට ඇඩික්ට් වෙනවා. අනිත් එක බලෙන් වගේ දෙන එකකුත් දැක්කා. ඒකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔය බිග් බැච් වලට නෑ ගියාම ඔව් ඒක එච්චර හොඳම නෑ. අපිව නම් ගන්න බෑ. හයියයි. නමුත් හයිය හිතක් තිබ්බොත් බේරෙන්න. එහෙම නැත්තම් කොහොමද නේ? නිකන් අසරණ වෙනවා. දෙමාපියෝ දන්නෙත් නෑ සමහරට. ඒ කොල්ලට බලෙන් පෙව්වට පස්සේ ඒ කොල්ලා ඊට පස්සේ නේද අර යාළුවෝ ටික බලනවා අරුවක් තියාගන්න. ඌ බොන්නේ නෑ. ඊට පස්සේ හිටපන් කියලා අරුව අල්ලලා පෙව්වොත් මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක දන්නව නැත් එකට අබ්බැහි වෙනවා. මෙන්න මේ යාළුවා ආශ්‍රය හරි පරිස්සමයි. හරිම භයානකයි නේ. එහෙම පිරිමි යන්නේ. පාසල් වල වෙන දේවල්. සුමංගලේ පිරිමි පාසල. ඉතින් මේක ඉතින් අභියෝග තියනවා නේ හැමෝටම. ඒත් දෙමාපියොත් පොඩ්ඩක් කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. දරුවොත් එහෙමයි. ඒවට කියලා ඒවටම වෙන්න ඕන. ඇත්තටම ලේසි නෑ. ලේසි නෑ. මේ හැම දෙයක්ම තේරුම් අරගෙන නේද? තමන් මේ සමාජයත් එක්කලා ඩිපෙන්ඩ් වෙලා යනවා කියන්නේ නේ. ලේසි නෑ. හ්ම්. අරහස ගොඩක් බලෙන් එහෙම කරන්න යන එක පොඩි තරුණ ළමයින්ට පිරිමි ළමයින්ට මේක දෙමාපියෝ දන්නේ නැති වෙන්න පුළුවන්. හොඳම නෑ. ඒක හොඳම නෑ. අපේ කැම්පස් වල එහෙම ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. අපි දැක්කනේ ගේට් එකේනේ. මේ ජීවිත නැති වෙනවා සමහර කැම්පස් යන්නේ නෑ. කැම්පස් වලින් 1400ක් විතරනේ. කැම්පස් එකේ අනේක නවත්තලා. මේ ඇත්තට විකෘති මානසිකත්ව සමතුලිත නැහැ බැලන්ස් නැහැ. අතන මේකට හේතුව මේ සිත ගැන හොඳ අවබෝධයක් නැතිකම. ආධ්‍යාත්මික පිරිහීම නේද? සිතට පහළ වීම. දැන් සමහර අය බලන්න වගේ නේ ඔය ඩ්‍රග්ස් ගන්න. ඔබට මතකයි ඔය පෙති තියෙනවා පාට පාට. ඔකට පෙති ගන්න යනවා. ඔකට ඔය සින්දු අහන යනකොට එහෙම ඒකට තියෙනවා පෙති. සින්දු කියනක් තියෙනවා පෙති වලක් හදන්නේ නේද? මේවා ළමයි දන්නවා. මේවා කතා වෙනවා. එනකොට මේ පෙත්තක් ගහලා සින්දුවක් කියන්න බලන්න. පෙත්තක් ගහලා මේ අතම කිව්වොත් එහෙම මේ මේවා එච්චර හොඳ දේවල් නෙමෙයි. අපි තරුණ දරුවන්ට කියන්න ඕනේ පුතේ මේවට ඇඩික්ට් වෙන්න එපා. පාට පාට පෙති වර්ග තියෙනවා පුතේ කාඩ් එකක් ගහලා තියෙනවා. ඒක ඉතින් දරුවෝ දන්නත් ඇති. එක එක කලර්ස් තියෙනවා. ඒක එන ඩේන්ජරස්. මේක නිකන් අර යන්තම් වගේ දෙන මේක කොකේන් එක ඊට පස්සේ ඒක එයාට ටික ටික වැඩි වෙන්න ගන්නවා. එයාට වැඩියෙන් ඕන වෙනවා. එයාට වැඩියෙන් ඕන වෙනවා කියන්නේ ඊට පස්සේ එයා දන්නේම නැතුව ටික ටික ඒකට ඇඩික්ට් වෙනවා. එයා ඊට පස්සේ විනාශ වෙනවා. මේවා හදලා තියෙන සිස්ටම් එකකට. දැන් ඔය සුපර්ස්ටාර් වැඩසටහනට කවුරුත් දන්නේ නැත ඇති. සින්දු කියන වෙනම තියෙනවා ඩ්‍රග්ස් පෙති තියෙනවා. ටැබ්ලට්ස් තියෙනවා. පෙරුවන් ඒ ටැබ්ලට් එක ගියා. සරණයි. ආ තේරුම් සරණයි. ඒ උන්වහන්සේ කිව්වේ පෙති වලට විවිධ නම් තියෙනවා වෙනවාස එකක් ඔව් ඔව්. තියෙනවා ෆීල් කියලා. හ්ම් ඒක හ්ම් උන්වහන්සේ ඒ කියන්නේ සත්ත්ව ස්වභාවයෙන් මනුස්ස ස්වභාවයෙන් සත්ත්ව ස්වභාවයකට පරිවර්තනය වෙන එකක්. හ්ම්. ඒක අර තනිකර ඒක එච්චර මනුස්සයා හොඳ නෑ. හ්ම් සතෙක් මොහොතට සතෙක්. හ්ම්. අතරම මේ ගොඩක් තියෙනවා කියන්න නමුත් ඔක්කොම කියන්න යන්න හැම ළමයි දැනුවත් කරන්න හොඳත් නෑ. ඒ නිසා ඒක නොකියත් බෑ කියලත් බෑ. නමුත් මේක ඇත්ත කතාව. ඇත්ත මේ කතාව. දරුවෝ අමාරුවට හින්දා කතා කරන්න ඕනේ. හ්ම්. විශේෂයෙන්ම මේ හැම එකටම ඩ්‍රග්ස් පෙති හදලා තියෙනවා. මේක ව්‍යාපාරයක්. මේක හදලා තියෙන්නේ ඇඩිට් කරගන්නයි. අතරනකොත් ඔය සුපර්ස්ටාර් වැඩසටහන වලට මේ ටැබ්ලට් එක ගහලා සින්දුවක් කිව්වොත් ඌ අනිවාර්යයෙන්ම තේරෙනවා. ඒකට හේතුව ඒ ටැබ්ලට් එකේ ඒක තමයි ඒක කරන දෙයක් තියෙන ටැබ්ලට් එක ඇතුලේ. හැබැයි ඒකත් එක්කලා යට ඒ කොකේන් වලට තියෙන අබ්බැහි වෙන එක නවත්ත ගන්න බෑ. ඔය අයිස් එකත් හරිම භයානකයි. අයිස් නම් බලන්නවත් හොඳ නැති එකක්. මේ කරන විනාශ වෙලා යනවා තියෙන්නේ. නොකියත් බෑ කියලා බෑ. ඉතින් හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ආ, මේ මේ සමාජයේ අපි දැනුවත්ව ජීවත් වෙන්න ඕනේ. අන්ධයෝ වගේ නෙමෙයි. අපි සියල්ල දැනගෙන සියල්ලෙන් මිදලා කටයුතු කරන්න කොහොමද කියන එක. දරුවෝ තේරුම් ගන්න ඕනේ. දැන් මේවා අපි බලන්න යන්න හොඳ නැහැ.
අපිට මතකයි අපිත් එක්ක හිටපු පන්තියේ දරුවෝ ඒ දවස්වල අපිත් එක්ක හිටපු අය මේ සිගරට් එක බලන්නයි බිව්වේ. ඊපස්සේ ඒකට ඇබ්බැහි වෙනවා. දැන් ඔය විදිහට තමයි ඔය බියර් එකටත් යන්නේ. ඔය බලන්නයි යන්නේ. ඔය බලන්න දේවල් නැහැ. අමුතු දේවල් නැහැ. ඔය ජීවිතය විනාශ වෙන එක විතරයි එන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ ආකල්ප ගැන හොඳ අවබෝධයක් ඇති වුණොත් කාට හරි මේ සිත ගැන හොඳ අවබෝධයක් ඇති වුණොත් පුතේ දුවේ මොනේ කක්වත් ලොකු නෑ. ඇත්තට මේ 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 සත්‍ය යම්කට දැනුණොත් පුතාලට දැනුණොත් දුවලට දැනුණොත් මේක ඇත්තටම හැම දෙයකම නිදහස් වෙනවා. පුදුම සහැල්ලු මනසක් එනවා. පුදුම සුන්දරත්වයක් දැනෙනවා. ඒ සුන්දරත්වය කිසිම දෙයකින් ගන්න බෑ. ඔය කිසිම ඩ්‍රග්ස් එකකින්වත් කිසිම දෙයකින් ඒක ගන්න බෑ. මේ සත්‍ය දකින්න ඕනේ. දරුවෝ පොඩි කාලේම මේ සත්‍ය වටහා ගන්න ඕනේ. මේ සිත හැදෙන හැටි දැන ගන්න ඕනේ. දරුවෝ විතරක් නෙමෙයි ලොකු අයත් මේ සිත හැදෙන හැටි දැන ගන්න ඕනේ. ඇත්තටම හැමෝටම යහපතක් වෙන්න ඕනේ. ඒ නිසා එහෙම කියන්නේ. සුන්දර ලෝකයක ඉන්නේ පුංචි දරුවෝ. ඒ සුන්දර ලෝකේ හැමදාම තියෙන්නේ නැහැ. ඇත්තටම මේ සුන්දර ලෝකේ විනාශ වෙන සිතුවිලි වලින්මයි.